සුබ දවසක් ඔයාලට. අපි අද ප්ලෑන් කරා ශීෂස් වල තියෙන තව ලස්සන බීච් එකකට යන්න අද දවසේදී. පොළොනි බීච් එකට තමයි යන්නේ. එතනට ගිහිල්ලා පොඩි බාබකියු එකක් එහෙම පොඩ්ඩක් ලෑස්ති කරන්න යන්නේ. බලමු ඉතින් අපි එතනට ගිහිල්ලා කොහොමද වැඩේ වෙන්නේ කියලා. මේ බීච් එකේ තියෙන මේ විශේෂත්වය තමයි මේගොල්ලන්ගේ බීච් එකේ ටකමකා ගස් තියෙනවා ගොඩක්. දැන් මේ අපේ ලංකාවේ වගේ නම් දැන් ඉස්සර අපේ ලංකාවෙත් මෙහෙම තිබුණා. ගස් ගොඩක් තිබුණා. දැන් අපේ ඔක්කොම ගස් අයින් කළා තනි කර වැලි විතරනේ ඉතුරුලා තියෙන්නේ. දැන් මේකේ ලස්සන තියෙන්නේ මේ වගේ මේ ගස් සම්පූර්ණම ටකමකා ගස් සයිස් එක. මේකෙන් තමයි මේ බීච් එක ගොඩක් ලස්සන. තනිකරම ටකමකා ගස් ඒ වගේම කොට්ටම්බා ගස් තියෙනවා. මේ වයින් තමයි මේක මේ බීච් එක ගොඩක් ලස්සනට තියෙන්නේ. මේක මේ එකම තියෙන එකම දේ තමයි මේකේ අපිට මේ පීනන්න පුළුවන්. ඒ කියන්නේ මේ ස්විමින් පූල් එක වගේ මේ ඔක්කොම තියෙන්නේ. මේ හරිය පීනන්න කිසිම ගැටලුවක් නැහැ. ඒ කියන්නේ රැලි ගහන්න මොකුත් නැහැ. ඒක පේනවා. මම හිතන්නේ මේ ඈතට පේන්නේ මේ තියෙන්නේ මෙතන දැන් මේ අපි ඉන්නේ මේ එපීලියා හොටෙල් එක පිටිපස්සේ. මෙතන මේ ඒරියා එක දැන් ඔයාලට පේනවා. දැන් මේක කොච්චර වතුර පාර සැර අඩු වෙලා තියෙන්නේ. මේ ඔක්කොම මේ අයිලන්ඩ්ස් මැද්දෙන් තමයි මේ ටික එන්නේ. දැන් මෙතන මොකද මේ රැල්ල කොහොමත් එන්න විදියක් නැහැ. අර වගේ විශාල රැල්ලක්. ඒත් මේක මාර ස්පොට් එකක්. මේ ලෝකල්ස් අය, ටුවරිස්ට්ස් අය මේගොල්ලෝ ඔක්කොම ආපුහම මේ බීච් එක අනිවාර්යෙන්ම එන්ජොයි කරන්න එනවා. ඒ හැරි මේ පොට්ටක් ගල් ටිකක් වැඩිපුර තියෙන හරියක්. නැත්තම් මේ හරිය පිටගත්තාම මෙහෙන් මේ බීච් එක මේ දිගටම ගත්තා. ඒ හරිය ගොඩක් අය දිගටම බීච් එකේ චෙක්මෙන් දිගටම දැන් ඔයාලට පේනවා ඈත දිගටම මේ කට්ටිය ගොඩක් එන්ජොයි කරනවා. මේ හරියේ ඔයාලට පේනවද දන්නේ නැහැ. මේ හරියේ මේ ස්නෝක්ලින් කරන අය ගොඩක් එනවා. මොකද මේ හරියේ වතුරේ මේ ගැඹුර අඩු නිසා ආලු ගොඩක් ඉන්නවා. ස්නෝක්ලින් කරන අය ගොඩක් මේ හරියට එනවා මේ ඒරියාවේ. දැන් බීච් එකේ මේ හරිය ගත්තොත් එහෙම දැන් මේ තියෙන මේ වෙරළ තියෙන හරිය
මේ හරිය දැන් මේ එක පැත්තකට අර මැරිච්ච ගල් මල් ඊට පස්සේ සිප්පි කටු ඊට අමතරව තව මුදේ රැලි වලට වැදිලා රවුම් වෙච්ච ගල් කෑලි වගේ ඒවා ගොඩක් මේ වෙරළේ එක පැත්තකට ගොඩ ගහලා තියෙනවා. දැන් මේකත් මේ මාර ලස්සනයි මේ හරිය. මොකද මේ ගස් එක්කලා ගස් මුල් වල යටට තමයි මේ ටික එකතු වෙලා තියෙන්නේ. එහෙනම් අපි දැන් බීච් එකේ වටේ පොඩ්ඩක් බැලුවා, වෙරළත් බැලුවා. ඉතින් දැන් අපි ආපු වැඩේ කරන්න තමයි සෙට් වෙන්නේ. සලාම් ඉතින් අපි මේ ගෙනාවා පොඩි රිම් කෑල්ල. මේකට තමයි ඉතින් අපි සෙට් කරන්නේ. අද බාබකියු එක දාන්න. ගින්දර නම් ඔක්කොම ලෑස්ති. ඊට පස්සේ ඉතින් අපි ඉස්සලාම කරේ අපි මේ සීසන් කරලා හදාගෙන ආපු පේස්ට් එක තියෙනවා. මේක ඇප්ලයි කරගන්න ඕනේ අපි ගෙනාපු මේ ජම්බෝ සොසේජස් වලට. මේක ගහලා මේකට ස්ටික් එකක් එහෙම ගහලා තමයි අපි අද වැඩේ පටන් ගන්න යන්නේ. ඉතින් අපේ ගින්දර නම් ලෑස්ති. ඉතින් ඒ ගාම දැන් චිකන් එක නම් රෙඩි වෙලා තියෙන්නේ. චිකන් එක ඕල්මෝස්ට් රෙඩි. ඉතින් මේ චිකන් එකට පස්සේ අපි ලෑස්ති වෙන්නේ අපේ ජම්බෝ සොසේජ් එක ලෑස්ති කරගන්න. ඉතින් මේකට නම් වැඩි වෙලාවක් යන්නේ නැහැ. මොකද චිකන් එක ලෑස්ති වෙන අතරේදී අපිට අපි ජම්බෝ සොසේජ් එක සීසන් කරලා ලෑස්ති කරගෙන මේකත් හදාගන්න තමයි යන්නේ. ඉතින් ඒ ඇස්සේ මමත් ඉන්නවා පොඩ්ඩක්. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ ඉතින් පේනවනේ කොහොමද රත්තරන් පාටට අපේ බාබකියු එක ලෑස්ති වෙගෙන එනවා. ඉතින් මුහුදේ රැලි සද්දෙත් එක්කලා ඒ වගේම මේ එන මුහුදෙන් එන හුළඟයි බාබකියු එකේ සුවඳයි මේ ඔක්කොමත් එක්කලා මාර චිල් එකක් ඉතින් අපිට මෙතන තියෙනවා. ඉතින් බලන්න දැන් අපි අද තව ප්ලෑන් කරලා තියෙනවා මේක මේ සොසේජ් එකට අමතරව තව ගාලික් බ්‍රෙඩ් එකක් අපි හදනවා. ගාලික් බ්‍රෙඩ් එක ඊට පස්සේ අපි තව කැෂුස් එහෙම ගෙනල්ලා තිනවා. ඒක හදන්න ලෑස්ති කරලා තියෙනවා. ඉතින් මේ සෙට් එක තමයි අද අපි පොඩ්ඩක් අද දවසේ එන්ජොයි කරන්න යන්නේ. ඉතින් පොඩ්ඩක් බලාගෙන ඉන්න මේ අපි වැඩේ කරගෙන යන්නේ කොහොමද කියලා.
අපේ ලස්සන ඉරිද දවස ලස්සන විදියට පොළොන බීච් එකේදී අද ගෙවිලා ඉවර වුණා. ඉතින් මං හිතන්නේ මේ වීඩියෝ එකෙන් ඔයාලා දකින්න ඇති බීච් එකේ කට්ටිය කොහොමද එන්ජොයි කරේ කියලා. යොට්ස් තිබුණා, ඊට අමතරව බෝට්ටු තිබුණා, ජෙට් ස්කීස් වලින් කට්ටිය එන්ජොයි කරනවා අපි දැක්කා. ඊට අමතරව වින්ඩ් සර්ෆින් බෝට් එකක් එහෙම දැක්කා. ඒගොල්ලෝ නම් බෝට්ටුව පෙරලිලා බෝට්ටුව කෙලින් කරගන්න නම් ගොඩක් අමාරු වුණා ඒගොල්ලන්ට. විනාඩි 15කට විතර පස්සේ තමයි ඒකත් කරගත්තේ. ඉතින් මේ දේවල් ඔක්කොමත් එක්කලා අපි අද රිලැක්ස් එකේ බීච් එකේ හිටියා. ඉතින් ඔයාලා දන්නවා මං හිතන්නේ සීෂෙල්ස් ඉන්න අය නම් ඔක්කොම දන්නවා පොළොනි බීච් එක. ඔයාලා ඇවිල්ලා ඇති. ඇවිල්ලා නැති කට්ටිය ඉන්නවා නම් එන්න. ඇවිල්ලා එන්ජොයි කරන්න. ඉතින් මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බලපු ඔයාලා ඔක්කොටම ස්තුතියි. එහෙනම් අපි ආයේ නැවත තව වෙනත් වීඩියෝ එකකින් හම්බෙමු.